නිෂ්පාදන කටයුතු තුළින් නිෂ්පාදකයෙක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරනු ලබන ලාභය ආර්ථික විද්‍යාව තුළදී හඳුනා ගනු ලබන්නේ ආර්ථික ලාභය යන සංකල්පය තුළින්. ඒ නිසා අපි බලමු මෙන්න මේ ආර්ථික ලාභය ගණනය කිරීම සිද්ධ කරනු ලබන්නේ කොහොමද? ඒ සඳහා සලකා බලන සංකල්පයන් කුමක්ද කියන දේ පිළිබඳව. මේ ආර්ථික ලාභය සංකල්පය ගණනය කරනු ලබන්නේ නිෂ්පාදකයෙක් විසින් සිය නිෂ්පාදන කටයුත්ත තුළින් උපයා ගනු ලබන මුළු අයභාරයෙන් ආර්ථික පිරිවැය අඩු කිරීම තුළින් තමයි මෙන්න මේ ආර්ථික ලාභය ගණනය කිරීම සිද්ධ කරනු ලබන්නේ. මුළු අයභාරයෙන් නිෂ්පාදකයෙකු විසින් සිය නිෂ්පාදන කටයුතු තුළින් උපයා ගනු ලබන මුළු අයභාරයෙන් මෙන්න මේ ආර්ථික පිරිවැය අඩු කිරීම තුළින් තමයි මේ ආර්ථික ලාභය ගණනය කිරීම සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආර්ථික පිරිවැය සංකල්පයෙන් අදහස් වන්නේ කුමක්ද සහ ඒ ගණනය කරන ආකාරය හඳුනා ගන්න. එතකොට අපි දන්නවා ආර්ථික විද්‍යාව තුළ සුවිශේෂී පිරිවැය තත්ත්වයක් තියෙනවා ආවස්තික පිරිවැය. ඉතින් මෙන්න මේ ආර්ථික ලාභය ගණනය කිරීමේදී ආර්ථික පිරිවැය ලෙස හඳුනා ගන්නවා මෙන්න මේ ආවස්තික පිරිවැය තත්ත්වය. පාරිභෝජනීය ආවස්තික පිරිවැය සහ නිෂ්පාදනීය ආවස්තික පිරිවැය විදිහට අපි දෙආකාරයකින් හඳුනාගත් ආවස්තික පිරිවැය මේ නිෂ්පාදන කටයුතු සඳහා වන ආවස්තික පිරිවැය තමයි මෙතනදී මේ ආර්ථික පිරිවැය ගණනය මේ ආර්ථික පිරිවැය ලෙස හඳුනා ගනු ලබන්නේ. එතකොට මේ ආර්ථික පිරිවැය ප්‍රධාන පිරිවැය වර්ග දෙකකින් සමන්විතයි. එකක් තමයි ඍජු පිරිවැය හෙවත් මූල්‍ය පිරිවැය. සහ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය. මෙන්න මේ සංරචක දෙකෙන් තමයි ආර්ථික පිරිවැය සමන්විත වෙන්නේ. එතකොට මේ මූල්‍ය පිරිවැය කියන එක දන්නවා යම්කිසි නිෂ්පාදන කටයුත්තක් සඳහා භාවිතා කරනු ලබන දේවල් සඳහා මුදලින් සිදු කරනු ලබන ගෙවීම් තමයි අපි සාමාන්‍යයෙන් මූල්‍ය පිරිවැය විදියට අර්ථකථනය කරන්නේ. මෙහිදී සැලකිලිමත් යුතු තවත් කාරණයක් තියෙනවා. මේ ආර්ථික විද්‍යාව තුළදී මේ ආර්ථික පිරිවැය ගණනයේදී මේ මූල්‍ය පිරිවැය ලෙස අපි හඳුනා ගනු ලබන්නේ මෙන්න මේ මූල්‍ය පිරිවැයේ පවතින ආවස්තික පිරිවැය ස්වභාවය. මෙන්න මේ මූල්‍ය පිරිවැයේ පවතින ආවස්තික පිරිවැය ස්වභාවය තමයි අපි ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී මූල්‍ය පිරිවැය තුලින් හඳුනාගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. යම්කිසි නිෂ්පාදන කටයුත්තකදී යෙදවුම් ලෙස භාවිතා කරනු ලබන දෑ සඳහා මුදලින් සිදු කරනු ලබන ගෙවීමෙහි පවතින ආවස්තික පිරිවැය ස්වභාවය තමයි අපි මෙතනදී මූල්‍ය පිරිවැය විදියට හඳුනාගන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු නිෂ්පාදන කටයුත්තක් සිදු කිරීම සඳහා යම්කිසි යෙදවුමක් ලබා ගන්න මුදලින් ගෙවීමක් සිද්ධ කරනවා. එතකොට මේ මුදල ඒ යෙදවුම ලබා ගැනීම සඳහා වියදම් කරේ නැතිනම් වෙනත් ඒ ආයතනයේ කටයුත්තක් සඳහා භාවිතා කිරීමේ හැකියාව තිබ්බා. ඒ නිසා අර සාධකය මිලදී ගැනීම සඳහා මේ මුදල යෙදවීම නිසා වෙනත් කර්තව්‍යයක් සඳහා මේ මුදල භාවිතා කිරීමේ අවස්ථාව අහිමි වෙලා ගියා. ආවස්තික පිරිවැයක් ඇතිවීමක් සිද්ධ වුණා. මේ මූල්‍ය පිරිවැය තුළ ආවස්තික පිරිවැයක් ඇති වුණා. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ මූල්‍ය පිරිවැයේ ආවස්තික පිරිවැය ස්වභාවය තමයි මේ ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී අපි හඳුනගන්නේ. ඊළඟට මෙන්න මේ ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය හඳුනගන්නවා. මෙතනදී මේ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය අපි දන්නා ස්වරූප තුනකින් අපිට හඳුනා ගන්න පුළුවන්. මම ඒක දැන් මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒක එක් අවස්ථාවක් තමයි අපි මෙතනදී නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය විදිහට හඳුනාගන්නේ. එතකොට මේ ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ලෙස හඳුනා ගනු ලබන්නේ යම්කිසි නිෂ්පාදන ආයතනයක් සතුව පවතින නිෂ්පාදන සාධක නැත්නම් සම්පත් ඒ අදාළ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම නිසා අහිමි වී යන ආදායම් තමයි අපි මෙන්න මේ ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ලෙස හඳුනාගන්නේ. මොන හොඳින් අහගන්න. ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ලෙස හඳුනාගන්නේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් සඳහා ආයතන සතුව තියෙන ඒ නිෂ්පාදන ආයතනයේ සතුව තියෙන සම්පත් යොදා ගැනීම නිසා අහිමි වන ආදායම් තමයි අපි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ලෙස හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ. දැන් හිතන්න ආයතනයේ සතුව වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ නිෂ්පාදන කටයුත්තට භාවිතා කරන්නේ නැතුව වෙනත් කාර්යයක් සඳහා යෙදුවා නම් යම්කිසි ආදායමක්
උත්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා වාහනය ගැන ප්‍රාග්ධනය. එතකොට මේ වාහනය නිෂ්පාදන කටයුතු වලට යොදා ගැනීම නිසා වෙනත් කාර්යයකට යෙදවීමෙන් උපයා ගැනීමට තිබූ පොලි ආදායමක් අහිමි වෙනවා. එතකොට මෙතන අහිමි පොලි ආදායම අපි මේක නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයක් විදිහට හඳුනගන්නවා. ඊළඟට ආයතනයේ සතු ඉඩමක් තියෙනවා නම් මේක යම්කිසි දෙයක් සඳහා ලබා දෙන්න තිබ්බ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරේ නැත්නම් ඒක ලබා දුන්නා නම් බදු කුලියක් උපයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා නිෂ්පාදන කටයුත්තට යෙදවීම නිසා මෙන්න මේ අහිමි වන බදු කුලී ආදායමත් අපි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයක් විදිහට හඳුනගන්නවා. ඊළඟට මේ නිෂ්පාදන කටයුත්ත සඳහා ව්‍යවසායකයා ඔහුගේ ශ්‍රමය ලබා දෙනවා. ඔහු නිෂ්පාදන කටයුත්ත සඳහා ශ්‍රමය ලබා දුන්නේ නැත්නම් ඔහුට හැකියාව තියෙනවා වෙනත් කාර්යයක් වෙනුවෙන් ඔහුගේ ශ්‍රමය සපයලා වැටුපක් ලබා ගන්න. එතකොට මෙයා මේ නිෂ්පාදන කටයුත්තේ නිරත වෙන හින්දා එයාට මේ වැටුප් ආදායම අහිමි වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ අහිමි වන වැටුප් ආදායමත් අපි නිෂ්පාදනයේ ආවස්තික මේ ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයක් ලෙස හඳුනා ගන්නවා. මීට අමතරව මෙන්න මේ නිෂ්පාදකයා විසින් අපි කිව්වා එයාගේ ශ්‍රමය මේ නිෂ්පාදන කටයුතු සඳහා යෙදුවේ නැත්නම් වෙනත් දෙයකට මෙයාට ශ්‍රමය සපයලා වැටුපක් ලබා ගන්න තිබ්බා. එතකොට අපි හිතමු එයාට මේ ලබා ගන්න තිබ්බ වැටුප අවම වශයෙන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් ලැබෙන්නේ නැත්නම් මෙයා තවදුරටත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය රැඳිලා වැඩක් නැහැ. ඊට වැඩිය හොඳයි අර රැකියාවට ගිහිල්ලා වැටුපක් ගන්න එක. ඒ නිසා මේ නිෂ්පාදකයා ව්‍යවසායකයා ලෙස නිෂ්පාදන කටයුත්තේ නිරත වෙන්න නම් එයාට මේ අහිමි වන වැටුපවත් අවම වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් ලාභයක් විදිහට හම්බෙන්න ඕන. මේ අහිමි වන වැටුප් ප්‍රමාණයවත් නිෂ්පාදකයා නිෂ්පාදනයේ රැඳී සිටින්න නම් ඔහුට මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් අර ව්‍යවසායකත්ව සාධකයේ ආදායම විදිහට ලැබෙන්න ඕන. අපි දන්නවා ව්‍යවසායකයා නැත්නම් ව්‍යවසායකත්ව සාධකයා නිෂ්පාදන සාධකයා. ඒ නිසා මෙන්න මේ නිෂ්පාදකයා නිෂ්පාදනය තුල රැඳී සිටීම සඳහා අවම වශයෙන් බලාපොරොත්තු වන ලාභය අපි ආර්ථික විද්‍යාවේදී ප්‍රාමාණික ලාභය කියන මෙන්න මේ ප්‍රාමාණික ලාභයත් අපි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයක් විදිහට හඳුනා ගන්නවා. මොකද එයා අර වැටුපක් ගන්න පුළුවන් දෙයකට එයාගේ ශ්‍රමය යොදවන්නේ නැතුව තමයි මේ නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් මෙයාගේ ශ්‍රමය ලබා දීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා අර අහිමි වන වැටුපවත් අවම වශයෙන් ලාභයේ විදිහට අර සාධක ආදායම විදිහට නිෂ්පාදකයාට ලැබිය යුතුයි. ඊළඟට තව මේ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය විදිහට හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ දැන් නිෂ්පාදනය ආයතනයේ සතුව තියෙන යන්ත්‍ර සූත්‍ර වාහන වගේ දේවල් නිෂ්පාදන කටයුත්තට භාවිතා කරාම අනිවාර්යයෙන්ම ෂෙය වීමකට ලක් වෙනවා. ප්‍රාග්ධන සාධක ෂෙය වීමකට ලක් වෙනවා. එතකොට මේ වත්කමේ වටිනාකම පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වාහනයක් වා ලක්ෂයකට ගත්තොත් ඒක අවුරුද්දක් අවසානයේ ඒක පාවිච්චි කරොත් නිෂ්පාදන කටයුත්තකට ප්‍රවාහනය වගේ සඳහා අනිවාර්යයෙන් මේක ටයර් ගෙවෙනවා නේද? වාහනේ කැඩෙනවා. ඒ නිසා ඒක නැවත අලෙවි කරන්න ගියොත් ඔයාට හම්බෙන්නේ මුදල් වියදම් කරලා ගත්ත ප්‍රමාණය හම්බෙන්නේ ඊට අඩු ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා ආයතනයේ සතු මෙන්න මේ වගේ ප්‍රාග්ධන සාධක නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ගැනීම නිසා ප්‍රාග්ධන සාධකවල වටිනාකමේ සිදුවන අඩුවීම මෙන්න මේ ප්‍රාග්ධන සාධකවල වටිනාකමේ සිදුවන අඩුවීම අපි හඳුන්වනවා ආර්ථික ෂෙය වීම කියලා. ආර්ථික ෂෙය වීම වටිනාකමත් අපි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ලෙස හඳුනා ගන්නවා. නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ලෙස හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ මූල්‍ය පිරිවැය ආවස්තික පිරිවැය සහ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයන් එකතු කරලා තමයි අපි ආර්ථික පිරිවැය ගණනය කරන්නේ. මෙන්න මේ මුළු අයභාරය තුලින් මේ ආර්ථික පිරිවැය අඩු කරලා තමයි ආර්ථික ලාභය ගණනය කිරීම සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම ඔයා මෙතනින් සැලකිල්ලට ගත යුතු තවත් ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි කිව්වා මේ ආර්ථික පිරිවැය ගණනය කරද්දී මෙන්න මේ මූල්‍ය පිරිවැය විදිහට අපි හඳුනාගන්නේ ඒ සාධක මිලදී ගැනීම සඳහා නිෂ්පාදන කටයුතු සඳහා වන සාධක මිලදී ගැනීම සඳහා මුදලින් දරන වියදමේ ආවස්තික පිරිවැය ස්වභාවය කියලා ආවස්තික පිරිවැය තත්ත්වය කියලා. ඒ නිසා මේ මූල්‍ය පිරිවැයත් මෙතන තියෙන්නේ ආවස්තික පිරිවැය තත්ත්වයක්. නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය පවතින්නේ ආවස්තික පිරිවැය තත්ත්වයක්. ඒ නිසා අපිට මෙන්න මේ ආර්ථික පිරිවැය කියන එක
ආර්ථික පිරිවැය සමාන කරන්න පුළුවන් පොදුවේ ආවස්තික පිරිවැය විදිහට. ආවස්තික පිරිවැය විදිහට. ඒ නිසා අපිට මෙන්න මේ ආර්ථික ලාභය කියන එක ගණනය කරන විදිහ පොඩ්ඩක් ඕනනම් ආයෙ වෙනස් කරගන්න පුළුවන්. ආර්ථික ලාභය සමානයි මුළු අයභාරයෙන් අඩු කිරීම. මේ ආර්ථික පිරිවැය වෙනුවට අපිට දාන්න පුළුවන් ආවස්තික පිරිවැය කියලා. ආර්ථික පිරිවැය වෙනුවට අපිට යොදා ගන්න පුළුවන් ආවස්තික පිරිවැය කියලා. එතකොට මේ ආර්ථික පිරිවැය ආවස්තික පිරිවැයට සමාන කරේ ඇයි කියලා ඔයාලට තේරෙන්න ඕන. මොකද අපි අර ආර්ථික පිරිවැය ගණනය කරද්දි මේ මූල්‍ය පිරිවැයේ ආවස්තික පිරිවැයේ ස්වභාවය තමයි හඳුනගන්නේ. ඊළඟ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය නම් කොහොමත් ආවස්තික පිරිවැය තත්ත්වය හඳුනගන්නේ. එතකොට මේ ආවස්තික පිරිවැයන් දෙකක් එකතු කරලා තමයි ආර්ථික පිරිවැය ගණනය කරන්නේ. ඒ හින්දා අපිට ආර්ථික පිරිවැයත් ආවස්තික පිරිවැය ලෙස හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ආර්ථික විද්‍යාව තුළ මේ සෑම අවස්ථාවකදීම අපි අධ්‍යයනය කරන සෑම අවස්ථාවකදීම නිෂ්පාදකයා උපයා ගැනීමට අපේක්ෂා කරන ලාභය ලෙස අපි හඳුනගන්නේ මෙන්න මේ මුළු අයභාරයෙන් ආර්ථික පිරිවැය නැත්නම් ආවස්තික පිරිවැය අඩු කළ පසු ලැබෙන මෙන්න මේ ආර්ථික ලාභයේ සංකල්පය තමයි නිෂ්පාදකයාගේ ලාභය ලෙස අපි හඳුනා ගන්නු ලබන්නේ.